ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා. මේ මගේ මේ අවුරුද්දේ පළවෙනි vlog එක. ඉස්සෙල්ලාම ඉතින් උදේම හස්බන්ඩ්ට මම තේක හදලා දෙනවා. මොකද මම තේ බොන්නේ නැහැ. මම බොන්නේ උදේට හොඳට වතුර ලීටර් 3ක් දවසට බොනවා. ඒක ඕගොල්ලෝ පුරුද්දක් ඇති කරගන්න. ඊට පස්සේ ඉතින් පහන තියලා ඉතුරු වැඩ ටිකට ලෑස්ති වෙන. ගණ දෙවියන්ට පාන තියන්න පටන් අරන් මම දැන් අවුරුදු 6ක් විතර වෙනවා. ඒක ඉතින් මම ඒ විදිහටම කරගෙන යනවා. මේ මල් ගහ ඔයගොල්ලන්ට පෙන්නන්නේ මම මේ බලනකො එකම මල් ගහේ තැඹිලි පාටයි රතු පාටයි පාට දෙකෙන්ම මල් පිපිලා තියෙනවා. මේකේ සාමාන්‍යයෙන් පිපෙන තැඹිලි පාට විතරයි. මේ ඒ ළඟ තියෙන මල් ගස් ටික ඔක්කොගෙම රතු පාට පිපෙන හින්දාද දන්නේ නැහැ. ඒ ගහේ පාට දෙකෙන්ම මල් ටික පිපිලා තියෙන්නේ. චූටි දෝ ඉතින් උදේම නැගිටලා ගවුමක් ඇඳලා කරලා එයා කරන්නේ ඕවා තමයි. එයා වීඩියෝ කරන්න කියනවා. ෆොටෝස් ගන්න කියනවා. ඊට පස්සේ ඉතින් එයා සෙල්ලම් කරනවා. මම දැන් මෙයාගේ බ්‍රෙක්ෆාස්ට් එක හදන ගමන් ඉන්නේ. ඒකත් හදලා ඉවර වෙලා දවල්ට උයන්න ලෑස්ති කරන්න ඕන. චූටිදුවට කෑම එක මෙහෙම ලෑස්ති කරලා දුන්නාට එයා අතින් ගන්නෑ. ටිකක් කාලා තියෙනවා. ඉතින් ඊටු ටික මම තමයි එයාට කවන්න ඕන. දැන් ඉතින් බබාට කැම එක දුන්නාට පස්සේ මම ඊළඟට කරන්න යන පොඩි විශේෂ වැඩක්. සෞභාග්‍ය බෝතලේ කියලා අපි අර දානි පුරවලා හදන්න බෝතලයක්. ඒ බෝතලේ මම හදන්න තමයි යන්නේ. පළවෙනිදා දෙවෙනිදා තුන්වෙනිදා. ওই දවස් ඇතුළත හදන්නම නම් හොඳයි. එහෙම නැති වුණත් කමක් නැහැ. ඔයාලට හදන්න පුළුවන් දවසක පටන් ගන්න. ඉස්සෙල්ලාම ඕන කරනවා කාසි 10ක්. කරදමුංගු වැට 10ක් සහ කරාබු නැටි 10ක්. කරාබු නැට්ට ගන්නකොට මම මේ පෙන්නන විදිහට සම්පූර්ණ කරාබු නැට්ටම ගන්න. කැඩිච්ච කරාබු නැටි ගන්න එපා. ඒ වගේම බෝතලෙත් හොඳට හොදලා පිරිසිදු කරලා දුම් අල්ලලා ගන්න. සුදු පාට ඉටිපන්දමක් හරි කොළ හරි කහ හරි. ඔය පාට තුනෙන් කැමති ඉටිපන්දමකුත් ගන්න. ඊට පස්සේ ඔයාලට කැමති ධාන්‍ය වර්ග 5ක් තෝරගන්න. මේකට කාසි 10යි ධාන්‍ය වර්ග 5යි කරාබු නැටි කරදමුංගු ඉටිපන්දමක්. ඔය ටික තමයි අපිට ඕන කරන්නේ. සහල් අනිවාර්යයි. ඉස්සෙල්ලාම ඔයා කාසිය අරගෙන ඒ කාසිය ඔයාගේ කටගාවට තියලා ඔයාට ඕන කරන ප්‍රාර්ථනාව ඔයා කියන්න. කියලා ඒ කාසි 10ම එක ප්‍රාර්ථනාවක් කියනවා කාසිය දානවා බෝතලයට. තව ප්‍රාර්ථනාවක් කියනවා කාසිය දානවා බෝතලයට. ඒ විදිහට කාසි 10 බෝතලය ඇතුළට දාලා ඊට පස්සේ පිළිවෙලට ඔයා කැමති ධාන්‍ය වර්ග ටික දාගන්න. සහල් දාන්න අනිවාර්යෙන්ම. බඩේරිඟු වටක් දානව නම් හොඳයි. මං ගාව තිබුණේ නැහැ. ඊට පස්සේ උඩටම වෙන්න සහල් දැම්මට පස්සේ උඩටම වෙන්න ඔයා කරාබු නැටි 10යි කරදමුංගු 10යි දාලා බෝතලේ හොඳට තද කරලා වහන්න. මම දැන් මේ ධාන්‍ය වර්ග ටික පුරව ගන්න ගමන් ඔයාලා ගන්නකොට මේක හොඳට බෝතලේ සෝදලා පිරිසිදු කරලා හඳුන් කුරුදුන් අල්ලලා ඒ වගේම කහ වතුරෙන් පුළුවන් නම් කාසි ටික සෝදලා ගන්න. හිත නිදහස් වෙලාවක නිදහසේ වැඩේ කරන්න පුළුවන් වෙලාවක වැඩේ කරන්න පටන් ගන්න. කලබලෙන් එහෙට මෙහෙට දුව මේක කරන්න. මේ බෝතලේ හැදුවට පස්සේ ඔයා පිරිසිදු තැනක පහන තියෙන තැනක උනත් කමක් නැහැ. උසකින් වගේ වෙන්න තියලා තියන්න. අවුරුද්ද මැදදී මේ බෝතලේ සවුත් වුණොත් හරි කැඩුනොත් හරි ඔයාලා අලුත් බෝතලයක් අනිවාර්යෙන් හදන්න. අවුරුද්ද අන්තිමේදී මේ බෝතලේ තියෙන ධාන්‍ය ටික ඔක්කොම වලක් හරලා වලලන්න. ගොඩක් අය මේක දන්න වෙති. මම මේ පාර හැදුවේ ෆස්ට් ටයිම්. බලමු ඉතින් අපි හදලා මේකෙන් අපිට ලැබෙන ප්‍රතිලාභ මොනවාද කියලා. මම ඊට පස්සේ මේ විදිහට ඉටිපන්දමක් පත්තු කරලා ගණ දෙවි පිළිම ළඟ තමයි මේ බෝතලේ තියලා තිබ්බේ. ඊළඟට මම ෆලූඩ එකක් හදන්න යන්නේ.
බොන්න මේක ගෙනල්ලා ගොඩක් දවස් මම හදන්න බැරුව තිබුණා. ඉතින් අද හදන්න ඕනේ කියලා හිතුණා. මේ පැකට් එක ඔයගොල්ලෝ දන්නවනේ. ඒකට කිරි මිලිලීටර් 500ක් දාන්න. ෆලූඩා එක ගොඩක් රහයි. අපි බොන කිරිපිටි වලින් හදනවා නම් මම ඒකට මේ කිරිපිටි ටිකකුත් එකතු කරගත්තා. ඔයාලට වෙන්ඩරා මදි වගේ නම් සීනි ටිකක් එකතු කරගන්න. අයිස්ක්‍රීම් එක කනවා නම් ඉතින් සීනි ගොඩක් දාන්න ඕනෙත් නැහැ. හරි, ඊට පස්සේ මේකේ මේ කිරි එක උතුර ගන්න කණුවේ පාට ලා රෝස පාට වෙන කණුවේ ඔයගොල්ලෝ රත් කරගන්න. උදේට මමගේ කොලෙජන් එක බොනවා. කොලෙජන් එකේ විස්තර මම ඔයගොල්ලන්ට පස්සේ වීඩියෝ එකකින් ගේන්නම්. මොකද මම මේ කොලෙජන් එක බොන්න අරගෙන තාම ටික දවසයි. මට ඒකින්ද ඒකේ හරියට බෙනිෆිට්ස් මොනවද කියලා ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න බෑ. මම ඒක ටික කාලයක් බීලා ඉවර වෙලා ඔයගොල්ලන්ට කියන්නම්. මම අද හිතාගෙන ඉන්නේ garlic rice එකක් හදන්න. ඒකට මම මුලින්ම කුරුඳු ස්ටානීස් බේලියස් රම්පේ කරපිංච ඒ ටික ඔක්කොම දාලා පත් එක හොඳට උයා ගන්නවා. බත් එක ඉදුණාට පස්සේ බටර් ටිකක් වැඩිපුර දාලා ඉඟුරු සුදුරුණු පේස්ට් එක දානවා. ඉඟුරු ටිකයි සුදුරුණු ටිකයි දැම්මට පස්සේ ටෙම්පරාදු වෙනකොට මාරම සුවඳයි. ඒ සුවඳ එනකොට බත් ටික දාලා හොඳට මික්ස් කරගන්න. අන්තිමටම වැදගත්තු ප්ලම්ස් ටිකකුයි ලීක්ස් ටිකකුයි එකතු කරගන්න. දැන් ඉතින් සලාඩ් එකක් හදාගන්න යන්නේ. සලාඩ් එකට ඕන කරන දේවල් ටික කපලා පැත්තකින් තියාගත්තා. කන වෙලාවට තමයි සලාඩ් එක අනාගන්නේ. ඊළඟට මම කැරටුයි බෝන්චි කරි එකක් හදාගන්න යන්නේ. ඉස්සලාම තෙල් ටිකක් දාලා ඒක රත් වෙනකොට බටර් ටිකකුත් දාලා අබ සූදුරු කුරුඳු පොතු උළුහාල් කරපිංච බීලුණු සුදුලුණු කැරට් බෝන්චි ඒ ටික ඔක්කොම එකපාර දාලා මම හොඳට ටෙම්පරාදු කරගන්නවා තෙලින්ම. ඊට පස්සේ මම ඒකට තුන පහ කුඩුවේ කහ කුඩුවේ ගම්මිරිස් කුඩුවේ ටිකක් දානවා. මිරිස් කුඩු දාන්නේ නැහැ. ලුණු ටිකක් දාලා මම හොඳට තැම්බෙන්න වහලා තියෙනවා. ඒක තැම්බුණාට පස්සේ මිටි කිරි ටිකක් දාලා හින්දෙන්න තියලා ලිපෙන් බාගන්න. අපේ චුරුදෝ කැමති මුළු දවසම කොණ්ඩේ කඩාගෙන ඉන්න. මේ දැන් ඉතින් ෆලූඩා එකත් රහයි කියලා බොනවා. ඊළඟට මම චිකන් එක හදාගන්න යන්නේ. මේක මම චිකන් එක හදන ලේසිම විදිහක්. මුලින්ම තෙල් ටිකක් පොඩ්ඩ වෙන්න ලිපේ තියලා චිකන් ටික එකට දාලා තුන පහ කුඩු මිරිස් කුඩු කෑලි මිරිස් කුඩු ගම්මිරිස් කුඩු කහ කුඩු ලුණු ඔය ටික දාලා හොඳට තෙලේ ටෙම්පරාදු කරගන්නවා චිකන් ටික. චිකන් ටික හොඳට ටෙම්පරාදු වුණාට පස්සේ බීලුණු සුදුලුණු ඉඟුරු සෝයා සෝස් ඔයිස්ටර් සෝස් තක්කාලි සෝස් ඒ ටික දාලා හොඳට මික්ස් කරගන්න. ඊට පස්සේ චිකන් ටික තැම්බෙන්න ඕන ප්‍රමාණයට වතුර ටිකකුත් දාලා චිකන් එක වහලා තියන්න.
ඊළඟට චිකන් එක ටිකක් තැම්බීගෙන එනකොට ලොකුවට කපාගත්ත බේලුණු බෙල් පෙපර් මම කහ පාටයි කොළ පාටයි දෙකම දැම්මා. ඒ ටිකත් හොඳට දාලා මික්ස් කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් උඩින් තල ඇට ටිකක් ගිහින්න. මේ විදිහට චිකන් එක හදලා නැත්නම් ඔයගොල්ලෝ හදලා බලන්න. මාර රහයි හැමදාම එකම විදිහට කනවට වඩා මේ විදිහටත් හදලා බලන්න. දැන් මම සලාඩ් එකත් අනලා ඉවර වෙලා ලන්ච් එක ගන්න තමයි යන්නේ. ලන්ච් එක අරගෙන ඉවර වෙලා ඔන්න මම දැන් කිචන් එකත් ඔක්කොම ක්ලීන් කරලා ඉවරයි. ඊළඟට හදන්නේ ෆලූඩා එක බොන්න. හවස් වෙලා අපි යන්න හිතුවා මෙයාගේ මල්ලි බබා බලන්න. තාත්තම්ම ගෙදර. එහෙ ගිහින් ඉතින් මෙයාගේ මල්ලිගේ සෙල්ලම් ටිකක් බලන්න තමයි ඉතින් යන්නේ. කො මෙහෙවන් චූටිදු? නෑ. කාර් ස්ටේෂන් එක. ගොඩක් වෙලාවට මම මේ වීඩියෝ ක්ලිප්ස් YouTube එකට දාන්නේ ඒගොල්ලන්ට ලොකු වුණාම මේවා බලන්න පුළුවන්නේ. ෆෝන්ස් වල ඉතින් මේවා කොච්චර කාලයක් කොහොම තියෙදි කියලා අපිට කියන්න බෑ. YouTube එකේ දැන් ඒගොල්ලන්ට මේවා දැම්මම කැමති විදිහකට බලන්න පුළුවන්. පේන නේද චුරිදුගේ සතුට? එයා හරි ආසයි මේ නිලා කූරු බඹර චක්කර අහස් කූරු පත්තු කරන්න. අපි ඉතින් ගෙදර ඇවිල්ලා ඒ ටිකත් පත්තු කරලා අලුත් අවුරුද්ද ඔය විදිහට තමයි ඉවර කරේ. එහෙනම් ඉතින් තව ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. ගිහින් එන්න. චේසු පිටයි.